බොහෝ දෙනෙක් දෙවියන් වහන්සේව විශ්වාස කරනවා කියා සිටිනවා. විශ්වාස කළොත් අපි ආශිර්වාද ලබනවා නේද කියා ඔවුන් සුළුවෙන් සිතනවා. අපගේ ඇදහිල්ලේ ගමනාන්තය සහ ඉලක්කය බයිබලය අපට උගන්වමින් සිටිනවා. එසේනම් අප අපගේ ඇදහිල්ල පිළිබිඹු කළ යුතුය. අප ඇදහිල්ලේ මාවත අනුව යන්නේ පැහැදිලි ඉලක්කයක් ඇතිවද අපට ඕනෑම දුෂ්කරතාවයක් හමුවේ මැකී නොයන ඇදහිල්ලක් ඇතිකරගත හැක්කේ පැහැදිලි ඉලක්කයක් ඇතිවිට නේද? තමන් අරමුණක් නැති අයකුමෙන් දුවන්නේ නැති බවට අපෝස්තුලු පාවුල් පැවසුවේ ඒ නිසායි. පිලිප්පි 3 වන පරිච්ඡේදයේ 12 වන පදය බලමු. මා දැනටම ලබාගෙන සිටිනවාත් දැනටම සම්පූර්ණ වී සිටිනවාත් නොවේ. නමුත් යමක් පිණිස ක්‍රිස්තුස් යේසුස් වහන්සේ මා අල්ලාගත්සේක්ද ඒක අල්ලාගන්ට වීරිය කරමින් මම දුවගෙන යමි. සහෝදරයනි, මම තවමත් අල්ලාගත්තෙමි නොසිතමි. නමුත් එකක් කරමි. එනම් පස්සෙන් තිබෙන දේ මතක නැතිකොට ඉස්සරහට තිබෙන ඒවා දෙසම බලාගෙන යමින් ඔහු දිව යන්නේ කොතැනටද දිනුම්පල කරා දුවමි. වෙනත් ලෙසකින් පැවසුවොත් දිනුම්පල කරා යන්න ලකුණ කරා ලෙස ප්‍රකාශ කළ හැකි නේද? ඇදහිල්ල තුල පාවුල්ට ඉලක්ක සහ සිහින තිබුණා. ක්‍රිස්තුස් යේසුස් වහන්සේ තුල දෙවියන් වහන්සේගේ උතුම් කැඳවීමේ දිනුම පිණිස දිනුම්පල කරා දුවමි. වෙනත් ලෙසකින් කිවහොත් ඔහු එම මාර්ගයේ ශක්තිමත් ලෙස දිව ගියා. එසේනම් අපටත් එවැනි ඉලක්කයක් තිබිය යුතුයි. අප බොහෝ මනුෂ්‍යයන්ගෙන් ඔබ දෙවියන් වහන්සේව විශ්වාස කරන්නේ ඇයි කියා ඇසූ විට ඔවුන් ඒ අසල්වැසියෙක් යෝජනා කළ නිසායි. මට ආරාධනා කළ නිසා කියා සරලව පවසනවා. ඇදහිල්ලේ කාන්තාරයේ ගමන් කළ යුතු නිසා බොහෝ දුෂ්කරතා පැන නගිනවා. කාන්තාරයේ බොහෝ දේ හිඟයි. කාන්තාරය හිතකර කොන්දේසි සහිත තැනක් ලෙස හඳුන්වන්න බැහැ. එහි ප්‍රමාණවත් තරම් ජලයවත් ආහාරවත් නැහැ. කාන්තාරයේ මාර්ගයට මූලික ආශාවන් පවා තෘප්තිමත් කළ නොහැකි නිසා දෙවියන් වහන්සේ අප දැන් ඉදිරියට යමින් සිටින ස්වර්ග රාජ්‍යය වන ඇදහිල්ලේ කාන්තාරයට එය උපමාවක් ලෙස භාවිතා කළා. එබැවින් බොහෝ අඩුපාඩු තිබීම ස්වභාවිකයි නේද? එබැවින් වඩාත් අත්‍යවශ්‍ය වන්නේ කාන්තාරය හරහා දුෂ්කර ගමන සම්පූර්ණ කර කානාන් වෙතට අපව ඇතුල් කරවන ඇදහිල්ලේ ශක්තියයි. මෙම ඇදහිල්ලේ ශක්තියට ඉලක්කයක් ඇති විට වසර 400ක් ගත වුවත් ගමන සම්පූර්ණ කිරීමට අපට හැකියාව සලසනවා. එසේනම් අප එවැනි ඉලක්කයක් ඇතිව ඇදහිල්ලේ මාර්ගයේ දිව යනවද? 1 පේතුරුස් 1 වන පරිච්ඡේදයේ 7 වන පදය බලමු. එසේද උවත් ගින්නෙන් සෝදිසි කරන්නා වූ රණට වඩා අගයව තිබෙන නුබලාගේ ඇදහිල්ල පරීක්ෂා කිරීමෙන් යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ එළිදරව් වීමේදී ප්‍රශංසාවත් මහිමයත් ගෞරවයත් පැමිණෙන පිණිසය. නුඹලා උන්වහන්සේ නොදුටු නොමුත් උන්වහන්සේට ප්‍රේම කරන්නහුය. දැන් උන්වහන්සේ නොදකින නොමුත් නුඹලා උන්වහන්සේ කෙරෙහි අදහා නුඹලාගේ ඇදහිල්ලේ තීන්දුව වන නුඹලාගේ ආත්ම ගැලවීම ලබමින් සියල්ලෙනි අපගේ ඇදහිල්ලේ අරමුණ අපගේ ආත්ම ගැලවීමයි. ඒ සභාව තුළ අධිකාරිය ක්‍රියාත්මක කිරීම ගැන නොවේ. අප සභාව වෙත පැමිණ දෙවියන් වහන්සේට බිය වී උන්වහන්සේව නමස්කාර කර උන්වහන්සේගේ ඉගැන්වීම් වලට අනුව ධර්මිෂ්ඨ ජීවිතයක් ගත කරන විට දෙවියන් වහන්සේ පොරොන්දු වී ඇති ගැලවීම ලබා ගැනීම ඉලක්කය නොවේද?
සියලු දෙනාම එම ඉලක්කය කරා දිවයා යුතුයි. ඉන් පසුව ඇදහිල්ලේ අරමුණ ආත්ම ගැලවීම බවට ලියවී තිබෙනවා. ඒ වගේම මේ ගැලවීම වෙනුවෙන් දෙවියන් වහන්සේ මාංශවත්ව මේ පොළොවට පැමිණියා. හෙබ්‍රෙව් 9:27 හෙබ්‍රෙව් 9:27 තවද එකවරක් මරණයත් ඉන්පසු විනිශ්චයත් මනුෂ්‍යයන්ට නියමව තිබෙන්නාක් මෙන්ම බොහෝ දෙනෙකුගේ පව් උසුලන පිණිස එක වරක් පූජා වූ ක්‍රිස්තුස් වහන්සේත් උන් වහන්සේගේ ඊම බලා සිටින්නාන්ට ගැලවීම පිණිස පාපය නැතුව දෙවෙනි වර ප්‍රකාශ වන සේක. ක්‍රිස්තුස් වහන්සේ මහන්සයෙන් දෙවනවර පැමිණෙන පොරොන්දුව මෙම පදයෙන් පෙන්වා දෙනවා. පළමු ඊමේදී උන්වහන්සේ පාප පූජාවක් බවට පත් වුණා. බොහෝ දෙනෙකුගේ පව් උසුලන පිණිස එක වරක් පූජා වූ ක්‍රිස්තුස් වහන්සේත් උන්වහන්සේ දෙවනවර පැමිණෙද්දී කොහොමද උන්වහන්සේගේ ඊම බලා සිටින්නාන්ට ගැලවීම පිණිස පාපය නැතුව දෙවෙනිවර ප්‍රකාශ වන සේක. එසේනම් අප ඇදහිල්ලේ ඉලක්කය තැබිය යුත්තේ අපගේ ආත්ම ගැලවීම මත නේද? වසර 2000කට ඉහත පළමු ඊමේදී දෙවියන් වහන්සේ අපගේ ආත්මවල ගැලවීමේ මාර්ගය ස්ථාපිත කළා. මතෙව් 26 වන පරිච්ඡේදයේ 17 මුහුන් නොදැමූ රොටි කන පළමුවෙනි දවසේ ගෝලයෝ යේසුස් වහන්සේ ළඟට ඇවිත් ඔබ පාස්කුව කන පිණිස අප විසින් කොතැන පිළියෙල කරනවාට කැමතිසේක්දැයි ඇසුවෝය. මතෙව් 26ට අනුව ගෝලයන් ගියේ කා වෙතටද? ඔවුන් යේසුස් වහන්සේ වෙත පැමිණ ඔබ පාස්කුව කන පිණිස අප විසින් කොතැන පිළියෙල කරනවාට කැමතිසේක්ද කියා ඇසුවා. උන්වහන්සේගේ ගෝලයන් ඉතා වැදගත් ලෙස සැලකූ පාස්කුවේ සත්‍යය අද කිසිදු සභාවක දකින්නට ලැබෙන්නේ නැහැ. පාස්කුව නොමැති සභාව එහි ජීවශක්තිය නැතිකර ගනිමින් සිටිනවා. සියල්ලෙනි මුලින්ම කුරුසය බබිලෝනියෙන් පැවත එන මිත්‍යා දෘෂ්ටික චාරිත්‍රයක්. ඒවා කිසිම ජීවයක් නැති සොහොන්වල සිටුවා තිබුණා. එහෙත් අද ඒවා සභාවේ මුදුන් කොතේ සිටුවා තිබෙනවා. නැවතත් 17 වන පදය බලමු. ඔබ පාස්කුව කන පිණිස අප විසින් කොතැන පිළියෙල කරනවාට කැමතිසේක්දැයි ඇසුවෝය. උන්වහන්සේ නුවර අසවලා ළඟට ගොස් ඔහුට කතා කොට මාගේ කාලය ආසන්නය. මාගේ ගෝලයන් සමග නුඹේ ගෙදරදී කුමක්ද පාස්කුව පවත්වමි. අද සභාවන් පාස්කුව පවත්වන්න අවශ්‍ය නැහැ කියා පවසද්දී යේසුස් වහන්සේ මා එය පවත්වමි කියා පැවසුවා. තමන් සත්‍යයෙන් බොහෝ දුරස් බව ඔප්පු කරමින් ඔවුන් සත්‍ය බැහැර කරමින් සිටිනවා. නුඹේ ගෙදරදී පාස්කුව පවත්වමි කියා පැවසුවේ කවුද? යේසුස් වහන්සේ තම ගෝලයන්ට මෙසේ ඍජුවම පැවසුවා. 19 ගෝලයෝ යේසුස් වහන්සේ ඔවුන්ට අනකල ලෙස කොට ඔවුන් කීකරු වුණා. මනුෂ්‍ය වර්ගයාව ගලවා ගැනීමට කිසිම පොරොන්දුවක් පාස්කුවට නොතිබුණා නම් එය බයිබලයේ සටහන් වුණේ ඇයි? එහි අවශ්‍යතාවයක් ඇති නිසාය. ගෝලයන් තමන්ගේම සිතුවිල්ලෙන් සූදානම් නොවුණු නමුත් ගෝලයෝ යේසුස් වහන්සේ ඔවුන්ට අනකල ලෙස කොට පාස්කුව පිළියෙල කළෝය. පාස්කුව පිළියෙල කරන ආකාරය ගැන යේසුස් වහන්සේ ඔවුන්ට උපදෙස් දී තිබුණා. පාස්කුව පැවැත්වුණු ආකාරය බලමු. 26 වෙනි පදය. ඔවුන් කමින් සිටියදී යේසුස් වහන්සේ රොටීගෙන ආශිර්වාද කොට කඩා ගෝලයන්ට දී රැගෙන කන්න මේක මාගේ ශරීරයයි කීසේක. යේසුස් වහන්සේ ඔවුන්ට පැවසුවේ මෙයයි.
පාස්කුව හා රොටි පිළියෙල කරන්නට ඔවුන්ට උපදෙස් දුන්නා. රොටීගෙන ස්තුති කොට යේසුස් වහන්සේ පැවසුවේ රැගෙන කන්න මේක මාගේ ශරීරය කියාය. උන් වහන්සේ කුසලානක් ගෙන මේ කුසලානයේ අඩංගු වී ඇත්තේ මිදියුෂයි එහෙම නේද? ස්තුති කොට ඔවුන්ට දී නුබලා සියල්ලෝම මෙයින් බොන්න මේක කාගේ ලේද? පව්කමාව පිණිස බොහෝ දෙනා උදෙසා වගුරුවන අලුත් ගිවිසුමේ මාගේ ලේය. දෙවියන් වහන්සේ විසින් දැනුම් දෙමින් පාස්කුව අලුත් ගිවිසුම ප්‍රකාශ කිරීමේ දිනය ලෙස නම් කළා. මෝසෙස්ගේ ව්‍යවස්ථාවට අනුව පාස්කුව පැවැත් වුණා නම් සත්වයෙක් අවශ්‍ය වෙනවා. කෙසේ වෙතත් යේසුස් වහන්සේ රොටි සහ මිදියුෂ අතටගෙන එහි අර්ථය විස්තර කළා. මේ රොටි ඔබගේ පව්කමා කරලීමටත් ඔබගේ ගැලවීම උදෙසාත් නුබලාට දෙන මාගේ ශරීරයයි. එය මාගේ ශරීරයයි. උන් වහන්සේ පාස්කු මිදියුෂත් ලබා දුන්නා. මේ කුසලානය මාගේ ලේයෙහි අලුත් ගිවිසුමය. එය අලුත් ගිවිසුමේ මාගේ ලේය. මෙම ගැලවීමේ කාර්ය ලූක් පොතේ සටහන් කළා. ලූක් 22 වන පරිච්ඡේදයේ 7 වන පදය බලමු. තවද පාස්කුව පූජා කළ යුතු වූ මොහු නොදැමූ රොටි කන දවස පැමුණුනේය. එවිට උන් වහන්සේ යේසුස් වහන්සේ යැව්වේ කාවද? පේතෘස්ද යොහන්ද යවමින් පේතෘස් හා යොහන්ගේ ක්‍රියාවන් අප ඉගෙන ගත යුතු දෙයක්. නුබලා ගොස් අප විසින් කුමක්ද පාස්කුව කන පිණිස පිළියෙල කරන්නැයි කීසේක. කොතැන පිළියෙල කරනවාට ඔබ කැමතිසේක්දැයි ඔහු උන් වහන්සේගෙන් ඇසුවෝය. ගෙයි ස්වාමියාට කතා කොට මා විසින් මාගේ ගෝලයන් සමග පාස්කුව කන්ට හැකි වූ ආගන්තුක ශාලාව කොතනද කියා ආචාර්යයින් අසනවා යයි කියන්න. සූදානම් කර තිබෙන මහත් උඩුමහලක් ඔහු නුබලාට පෙන්වනවා ඇත. එහි පිළියෙල කරන්නැයි කීසේක. උන් වහන්සේ කී ලෙස සම්භව පාස්කුව පිළියෙල කළෝය. පැය පැමිණි කල උන් වහන්සේද උන් වහන්සේ සමග ප්‍රේරිතයෝද හිඳගත්තෝය. උන් වහන්සේ ඔවුන්ට කතා කොට වදවිඳීමට පළමුවෙන් මම මේ පාස්කුව නුබලා සමග කන්ට අතිශයෙන් ආශා උනේමි. උන් වහන්සේ පැවසුවේ කුමක්ද? අතිශයෙන් ආශා උනේමි. පළමු ඊමේදී යේසුස් යන නම ධරමින් දෙවියන් වහන්සේ මාංශවත්ව පැමිණි අරමුණ වන්නේ නැති උවන් සොයා ගලවා ගැනීමටයි. ලූක් 19 මෙය සටහන් වී තිබෙනවා නේද? යේසුස් වහන්සේ පාස්කුව කෑමට කොයිතරම් ආශාවෙන් සහ ඊටමත් වැදගත් වූවා. එහි වැදගත්කම අවධාරණය කළේ අතිශයෙන් සහ ආශා උනෙමි කියා කියමින්ය. ඒ 10%ක් 20ක් නොව 100%ක් 200ක් 1000ක් හෝ ඊටත් වඩා ආශාවීමක්ය. මෙය යේසුස් වහන්සේ ශුභාරංචිය තුළ කැටයම් කළ පාස්කුවයි. 19 වෙනි පදය. උන් වහන්සේ රොටීගෙන ස්තුති කොට කඩා ඔවුන්ට දී මේක නුබලා උදෙසා දෙන ලද මාගේ ශරීරය. මා සිහි කිරීම පිණිස මේක කරන්නැයි කීසේක. එලෙසම රාත්‍රී කෑමට පසු කුසලානදී කුසලානය තුළ ඇත්තේ පාස්කුවේ මිදියුෂයි. මේ කුසලානය කා උදෙසාද? නුබලා උදෙසා වගුරුවන මාගේ ලේයෙහි කුමක්ද? අලුත් ගිවිසුමය. දෙවියන් වහන්සේ මනුෂ්‍ය වර්ගයා සඳහා ස්ථාපිත කළ ව්‍යවස්ථාව මෙයයි. මින් පසු පාස්කුව තුළ අඩංගු වී ඇති ගැලවීමේ පොරොන්දුව කුමක්දැයි බලමු. මේක මාගේ මාංශය, මේක මාගේ ලේය කියා පවසමින් යේසුස් වහන්සේ පාස්කුවේදී රොටි සහ මිදියුෂ දුන්නේ ඇයි? නුබලා උදෙසා වගුරුවමි කියා පවසමින් යේසුස් වහන්සේ ඒවා කෑමෙත් බීමෙත් ක්‍රියාව ගැන විස්තරාත්මකව පැවසුවේ ඇයි? යොහන් 6 වන පරිච්ඡේදයේ 53
ඒ නිසා යේසුස් වහන්සේ ඔවුන්ට කියනසේක් සැබවක් නුබලාට කියමි. නුබලා මනුෂ්‍ය පුත්‍රයාගේ මාංශ නොකනවා නම් ඔහුගේ ලේ නොබොනවා නම් නුබලා තුලම නැත්තේ කුමක්ද? ජීවනය නැත. යේසුස් වහන්සේගේ මාංශය හා ලේ සම්බන්ධයෙන් ගත් කල අපට එය ඇත්තටම කන්නත් බොන්නත් බැහැ. එසේනම් යේසුස් වහන්සේගේ මාංශය හා ලේ කුමක්ද? එයින් පෙන්වා දෙන්නේ පාස්කුවේ රොටී හා මිදිවුෂයි. මෙම අවස්ථාවට සූදානම් වීම සඳහා තම සමීපතම ගෝලයන් වන පේතෘස් සහ යොහාන් යවා වද විඳීමට පළමුවෙන් මම මේ පාස්කුව නුබලා සමග කන්ට අතිශයෙන් ආශා උනෙමි කියා අවධාරණය කළා. මෙම සත්‍ය ලැබී ඇත්තේ ගැලවීම ලැබිය යුතු අයට කියා උන්වහන්සේ අපොස්තුලවරුන්ට සඳහන් කළා. මතෙව් මාක් ලූක් සහ යොහාන් යන පොත්වල පාස්කුව සඳහන් වී ඇත්තේ ඒ නිසයි. පාස්කුව අපගේ ගැලවීමට සමීපව සම්බන්ධ වෙනවා. යොහාන් 6:53දී යේසුස් වහන්සේ මනුෂ්‍ය පුත්‍රයාගේ මාංශ නොකනවා නම් ලේ නොබොනවා නම් කියා පැවසුවේ ඒ නිසයි. යේසුස් වහන්සේ පැවසුවේ නුඹලා තුලම ජීවනය නැත කියාය. ජීවනයේත් මරණයේත් යතුර දරා සිටින්නේ කවුද? අපගේ දෙවියන් වහන්සේය. මාංශයෙන් පැමිණි දෙවියන් වහන්සේ අපට ඉගැන්වූයේ උන්වහන්සේගේ මාංශය නොකනවා නම් ලේ නොබොනවා නම් ජීවනය නැත කියාය. 54 සදාකාල ජීවනය ඇත. මම අන්තිම දවසේදී ඔහු නැගිටුවන්නෙමි. මක්නිසාද මාගේ මාංශය සැබෑ වූ කෑමය. මාගේ ලේ සැබෑ වූ බීමය. මාගේ මාංශය කන්නා වූ මාගේ ලේ බොන්නා වූ තැනැත්තේ මා තුලෙහි පවති. මමද ඔහු තුලෙහි පවතිමි. දෙවියන් වහන්සේ අපට මේ වටිනා ආශිර්වාදය ලබා දුන්නේ පැවතීමට හැකිවන පිණිසයි. ඊශ්‍රායලයේ පළමු රජ වූ සාවුල් ශුද්ධාත්මයාණන් සමග සිටි විට හොඳින් දේශය පාලනය කළා. සටන් වදින ඕනෑම විටෙක දෙවියන් වහන්සේ ඔහුට උදව් කළ නිසා ඔහු ජයග්‍රහණය කළා. රටද සමෘද්ධිමත් වුණා. කෙසේ වෙතත් සාවුල් රජු දෙවියන් වහන්සේගේ කැමැත්තට අකීකරු වී උඩඟුකම වර්ධනය වූ නිසා අවසානයේ ශුද්ධාත්මයාණන් ඔහුව හැර ගියා. එම නිසා දෙවියන් වහන්සේ සාවුල්ව හැරගිය විට නපුරු ආත්මයක් ඔහු වෙත ඇතුල් වී අසාමාන්‍ය හැසිරීම් ඇතිවීමට හේතු වුණා. ඉක්මනින් කෝපයට පත්වන කෙනෙකු සහ මෘදු කෙනෙකු මෝටර් රථයක් පදවන්නේ කොහොමද? විවිධ ආකාරයට පදවනවා. රිය පැදවීමේ කුසලතා ඇති කෙනෙක්ව මම දන්නවා. අප සැලකිලිමත්ව පිටුපස බලා රථය ප්‍රවේශමෙන් ආපස්සට ගන්නවා. නමුත් මේ පුද්ගලයා එහෙම නෙවෙයි. ඔහු කොයිතරම් හොඳින් රථය ආපස්සට ගත්තද? ශිම්ගා රථය ගියා. එකම රථය රිය පදවන්නා අනුව වෙනස් ආකාරයට දිස්වනවාසේ ශුද්ධාත්මයාණන් ඇති විට හා නපුරු ආත්මය ඔහු තුල ඇති විට සාවුල්ගේ ක්‍රියාවන් සම්පූර්ණයෙන්ම වෙනස්ව තිබුණා. දෙවියන් වහන්සේ පවසන්නේ කුමක්ද? මාගේ මාංශය කන්නා වූ මාගේ ලේ බොන්නා වූ තැනැත්තේ මා තුල පවතී. දෙවියන් වහන්සේ අප තුල පවතිනවා. එබැවින් පාස්කුව කොයිතරම් වටිනවාද? මෙම අලුත් ගිවිසුම තුල වාසය කරන සියලු දෙනාටම දෙවියන් වහන්සේගේ ශුද්ධාත්මයේ ක්‍රියාවන් තුළින් සදාකාල ජීවනයේ ආශිර්වාදයද ලැබෙනවා. දෙවියන් වහන්සේගේ සෙනග පාස්කුව පැවැත්විය යුතුයි. කෙසේ වෙතත් ශුද්ධ දේව වචනය අතුරුදහන් වන බව දෙවියන් වහන්සේ අනාවැකි කර තිබෙනවා. දානියෙල් 7:20ට යමින් ඒවා විනාශ කිරීමට උත්සාහ කරන්නේ කවුදැයි බලමු.
උගේ හිසේ තිබුණු අං 16 ගැනද යම් අඟක් හටගෙන අං 3ක් හෙලා දැමුවේද ඒ අඟ ගැනද අර්ථය දැනගන්ට කැමැතිව සිටියෙමි. අඟෙන් නිරූපණය කරන්නේ රාජ්‍යයක් බව දානියෙල්ගේ අනාවැකිය අධ්‍යයනය කළ ඔබ දන්නවා. විනාශ කෙරුණු රාජ්‍යයන් 10 අතරින් අං 3 වන්නේ හෙරුලි වැන්ඩල් සහ ඔස්ට්‍රෝගොත්සිය. එනම් ඇස් සහ උඩඟු ලෙස කතා කරන මුඛයක් ඇත්තා වූ අනික් ඒවාට වඩා මහත්ව පෙනුණා වූ අඟ ගැනද දැනගන්ට කැමැතිව සිටියෙමි. අනාවැකියේ ශුද්ධවන්තයන් පරාජය වී ඔවුන්ට විරුද්ධ වන්නා තවත් බලය ලැබුවා. 22 වෙනි පදය ඔහු ඔවුන් පරාජය කළ නමුත් එය తాවකාලිකයි. ඒ පුරාතන තැනැන් වහන්සේ ඇවිත් මහෝත්තමයාණන්ගේ ශුද්ධවන්තයන්ට යුක්තිය කරන තුරුද ශුද්ධවන්තයන් රාජ්‍ය භුක්ති විඳින කාලය පැමිණෙන තුරුද නියම කලට ශුද්ධවන්තයන්ගේ අධිකාරීත්වය නැවත පිහිටුවනවා. 24 අං 16 නම් මේ රාජ්‍යයේ නැගිටින රජවරු 10 දෙනෙක්ය. ඔවුන්ට පසුව තවත් එක්කෙනෙක් නැගිටින්නේය. ඔහු පළමු තැනැත්තන්ට වෙනස්ව සිටින්නේය. ඔහු රජවරුන් 3 දෙනෙක් පහත් කර දමන්නේය. ඔහු කුමක්ද? මහෝත්තමයාණන්ට විරුද්ධව කාරණා කියන්නේය. දෙවියන් වහන්සේට විරුද්ධ වන එකම තැනැත්තා සාතන්ය. මහෝත්තමයාණන්ට විරුද්ධව කරන්නේ කුමක්ද? කාරණා කියන්නේය. මහෝත්තමයාණන්ගේ ශුද්ධවන්තයන්ට පීඩා කරන්නේය. ඔහු කාලවල්ද ව්‍යවස්ථාවද වෙනස් කරන්නට සිතන්නේය. අනාවැකි කළ ආකාරයටම පාස්කුව ක්‍රිස්තු වර්ෂ 325 දී අවලංගු වුණා. ක්‍රිස්තු වර්ෂ 321 දී සබත අහෝසි වුණා. අනාවැකි කළ ලෙස සියල්ල එකින් එක ඉටු වුණා. දෙවියන් වහන්සේව විශ්වාස කරන අයගේ හදවත් වලින් එය පහසුවෙන් මකා දමන්න බැහැ. ක්‍රිස්තු වර්ෂ 155 දී පාස්කුව අහෝසි කිරීමට පළමු උත්සාහය ඇති වුණා. ක්‍රිස්තු වර්ෂ 155 දී නැගෙනහිර සභාවේ බිෂොප්වරයා වූ පොලිකාප් සහ පාප් පදවිය ලෙස සැලකිය හැකි අනිසේටස් අතර ආරවුලක් ඇති වුණා. පාස්කුව පැවැත්වීමේ දිනය පිළිබඳ විවාදයක් මතභේදයට තුඩු දුන් අතර දෙවන තර්කය ක්‍රිස්තු වර්ෂ 197 දී ඇති වුණා. එය එකවර අවලංගු වුණේ නැහැ. අවස්ථාවක් ලැබුණු සෑම විටම උත්සාහයන් තිබුණා. මූලික වශයෙන් ශුද්ධවන්තයන් පරාජය වන බව අනාවැකි කෙරුණා. එයින් පිළිඹිඹු වන්නේ ඒ තරමටම ඔවුන්ට සත්‍ය නැති වූ බවයි. ක්‍රිස්තු වර්ෂ 155, 197 සහ 325. යේසුස් වහන්සේ ස්වර්ගයට එසවී අවුරුදු 300ක් පමණ පුරාවට මුල් සභාව පාස්කුව පැවැත්වූවා. ක්‍රිස්තු වර්ෂ 325 දී හිරුදෙවි වන්දනාවේ ප්‍රධානී රෝම අධිරාජ්‍යද කතෝලික සභාවෙන්ද පාස්කුව අවලංගු කෙරුණා. මහෝත්තමයාණන්ට විරුද්ධව කාරණා කියන්නා කාලවල්ද ව්‍යවස්ථාවද වෙනස් කරනවා. දෙවියන් වහන්සේ අපට පවත්වන්නයි අනකල පාස්කුව ඔවුන් අහෝසි කර නත්තලත් සබත් දවස අහෝසි කර ඉරිදා නමස්කාරයත් හඳුන්වා දුන්නා. හිරු දෙවියන්ගේ නමස්කාර කිරීමේ පිළිවෙත් සභාවට ගෙන ආවා. අද සභාවන්ගේ තත්වය මෙයයි. පාස්කුව නැති අය ගැන යේසුස් වහන්සේ පවසන්නේ කුමක්ද? නුඹලා තුලම ජීවනය නැත කියාය. පාස්කුව සමරන අයට සදාකාල ජීවනය ලැබෙන අතර අන්තිම දවසේදී ඔවුන්ව මලවුන්ගෙන් නැගිටුවනවා. අලුත් ගිවිසුමේ පාස්කුවේ වැදගත්කම සැලකිල්ලට ගත් විට මෙම අහෝසි කිරීම ඛේදජනකයි. අද අපට මේ දේවල් වටහා ගැනීමට හැකි වී ඇත්තේ පියාණන් සහ මෑණියන්ගේ කරුණාවෙන්ය. කාර්යයන් අතර ඇති වෙනස අප පැහැදිලිව වටහා ගත යුතුයි. අන්වීක්ෂයකින් පියවි ඇසට වෙන්කර හඳුනා ගැනීමට නොහැකි තරම් කුඩා දේවල් අපට දකින්න පුළුවන්.
එලෙස අද ඔබට සැබෑ සභාව සහ ව්‍යාජ්‍ය සභාව වෙන්කර ඇඳින ගැනීමට නොහැකි නම් ඔබ බයිබලයේ ඉගැන්වීම් දෙස බැලිය යුතුයි. ගැලවීම සාක්ෂාත් කරගත යුතුයි. අප අපගේ ඇදහිල්ලේ ඉලක්කය වෙනත් යමක තැබුවොත් සදාකාල විනාශය අප කැටුව පවතිනවා. දෙවියන් වහන්සේගේ සභාවේ කුරුසයක් නැත්තේ ඇයි කියා මනුෂ්‍යයන් අසනවා. සදාකාල ජීවනය දෙන සභාවක් මරණයේ සංකේතයක් ප්‍රදර්ශනය කළ යුත්තේ ඇයි කියා අපට ඔවුන්ට පවසන්න පුළුවන්. එබැවින් අද අප දෙවියන් වහන්සේ තුළ බව අපට සහතික විය හැක්කේ පියාණන් හා මෑණියන්ගෙන් ලැබුණු අලුත් ගිවිසුමේ පාස්කුව පැවැත්වීමෙන් පමණයි. මෙම ප්‍රතික්ෂේප කළ නොහැකි සාක්ෂිය සමගින් සදාකාල ගැලවීම අත්කර ගනිමු. සාක්ෂි සමගින් අප ස්වර්ගයට යා යුතුයි. 1 යොහාන් 5 වන පරිච්ඡේදයේ 9 වන පදය බලමු. මනුෂ්‍යයන්ගේ සාක්ෂිය අපි පිළිගනිමු නම් දෙවියන් වහන්සේගේ සාක්ෂිය ඊට වඩා උතුම්ය. දෙවියන් වහන්සේගේ සාක්ෂිය ලබන සභාව විශ්වයේ හොඳම සභාවයි. මෙය සැබෑවක් නේද? 9 වෙනි පදය මක්නිසාද දෙවියන් වහන්සේගේ සාක්ෂිය මෙය. එනම් තමන් පුත්‍රයාණන් ගැන උන්වහන්සේ සාක්ෂි දී තිබෙන බවය. දෙවියන් වහන්සේගේ පුත්‍රයා කෙරෙහි අදහන්නාට තමා තුළම සාක්ෂිය ඇත්තේය. ඔබටත් මටත් සාක්ෂිය තිබෙනවා. දෙවියන් වහන්සේව නොඅදහන්නා දෙවියන් වහන්සේ තමන් පුත්‍රයාණන් ගැන දී තිබෙන සාක්ෂිය කෙරෙහි විශ්වාස නොකළ නිසා උන්වහන්සේව බොරුකාරයෙක් කළේය. ඒ සාක්ෂිය නම් දෙවියන් වහන්සේ අපට සදාකාල ජීවනය දුන් බවය. උන්වහන්සේ අපට සදාකාල ජීවනය දුන්නේ කොහොමද? පාස්කු රොටි සහ මිදියුෂගෙන මේක මාගේ මාංශයයි, මේක මාගේ ලේය කියා පැවසුවා. එය අනුභව කරනවා නම් නුඹලා තුළම ජීවනය ඇත කියා පැවසුවා. සදාකාල ජීවනය දුන් බවය. පුත්‍රයාණන් වහන්සේ ඇත්තාට ඒ ජීවනය ඇත. මේ අනුව අප පාස්කු රොටි සහ මිදියුෂ අනුභව කරන විට පාස්කුව පවත්වන්නා තුළ තමන් සිටින බවට යොහාන් 6 තුළ යේසුස් වහන්සේ පොරොන්දු වුණා. පුත්‍රයාණන් වහන්සේ ඇත්තාට ඒ කුමක්ද? ජීවනය ඇත. දෙවියන් වහන්සේගේ පුත්‍රයා නැත්තාට ඒ ජීවනය නැත. මනුෂ්‍ය පුත්‍රයාගේ මාංශය හා ලේ ඇති එනම් අලුත් ගිවිසුමේ පාස්කුව තුළ ඇති අය ලබා ඇත්තේ කාගේ සාක්ෂියද? දෙවියන් වහන්සේගේ සාක්ෂියයි. මතෙව් 7ට අනුව බොහෝ දෙනෙක් ගැලවීම බලාපොරොත්තුවෙන් ස්වර්ගයට යන පෝලිමේ සිටින්න පුළුවන්. ස්වාමිනි, ඔබගේ නාමයෙන් අනාවැකි, ඔබගේ නාමයෙන් මම නොයෙක් බලවත් ක්‍රියා කළෙමි කියා ඇතැමුන් කියාවි. මේ තරම් උනන්දුවෙන් ඔබව විශ්වාස කළෙමි කියා බොහෝ දෙනා යේසුස් වහන්සේ වෙත පැමිණේවි. එවිට යේසුස් වහන්සේ කුමක් පවසාවිද? කිසි කලෙකත් නුඹලා නොහැඳින්නෙමි කියා උන්වහන්සේ පවසාවි. නිසකවම නුඹ නාඳුනමි. එසේනම් යේසුස් වහන්සේ අවසර දෙන්නේ කාටද? දෙවියන් වහන්සේගේ සාක්ෂිය දරමින් මනුෂ්‍යයන් අලුත් ගිවිසුම තුළ වාසය කර උන්වහන්සේ වෙතට පැමිණි විට ඔවුන් තුළ තම ශරීරය හා ලේ තිබේදැයි දෙවියන් වහන්සේ සොයා බලනවා. මිනිස් සිරුර තුළ පුද්ගලයෙකුට කුමන ආකාරයේ රෝග වැළඳේද ඔවුන් කෙතරම් උසට වැඩෙන්නේද යන්න තීරණය කිරීමට සිතියම් වැඩසටහනක් තිබෙනවා. එය ජාන සිතියම ලෙස හැඳින්වෙනවා. කුමන වයසේදී කුමන ආකාරයේ රෝගයක් වැළඳේදැයි අපට දැනගන්න පුළුවන්. දෙවියන් වහන්සේ මෙම සිතියම් අපගේ මිනිස් සිරුර තුළ තැබූ නමුත් අප නොදැන සිටිනවා. පෘථුවියේ මිනිස් ජීවය දර්ශනය වූ දා සිට එවැනි දෙයක් පවතින බව අප දැන සිටියේවත් නැහැ.
දෙවියන් වහන්සේ ඒවා නිර්මාණය කර එහි තැබූ නිසා උන්වහන්සේ එය බැලූ බැල්මට දන්නවා. එබැවින් දෙවියන් වහන්සේ තම සෙනගගේ සිත් තුළ තබන්නේ කුමක් කියා පැවසුවාද? යෙරමියා 31:90 මම මාගේ ව්‍යවස්ථාව ඔවුන් තුළම තබමි කියාය. ඔවුන් තම සෙනගද නැද්ද යන්න දෙවියන් වහන්සේ දන්නේ ඔවුන්ගේ මනසේ ඇති දෙයින්ය. එබැවින් බොහෝ දෙනෙක් පැමිණ ස්වාමිනි මම අලුයම සහ කඳුකරයේ යාඥා කළා කියා පැවසුවත් උන්වහන්සේ පවසන්නේ නුඹලා නොහැඳින්නෙමි කියාය. අපගේ ශරීර තුල DNA සිතියම තිබෙන්නාක් මෙන් දෙවියන් වහන්සේට පමණක් පිළිගත හැකි දේවල් තිබෙනවා. ශුද්ධ මාංශය හා ලේ දුටු විට නුඹ මාගේ පුත්‍රයාය දියණිය කියා උන්වහන්සේ පවසාවි. මේ මොහොතේ සිට අප මේ අනුව ජීවත් වෙමු. අප දෙවියන් වහන්සේගෙන් පිළිගැනීම ලබා උන්වහන්සේගෙන් අනුමත වුණු ඇදහිල්ලේ ජීවිතයක් ගත කිරීම කොයිතරම් ප්‍රීතියක්ද. මේ ලෝකයෙන් ගෙනා කරදර සහ බිය දුරු කරමු. ස්වර්ගයට ඇතුල් වූ විට අප සදහටම පූජක රජවරුන් වෙනවා. බොහෝ කලකට පෙර මිත්තනියන් කතන්දර කියා දෙන විට ඔවුන් අවසන් කළේ ඔවුන් සදහටම සතුටින් ජීවත් වුණා කියාය. කතා රාශියක් ඔවුන් අපට කියා දී තිබෙනවා. මේ පොළොවේ මනුෂ්‍යයන් අප කාගේ දරුවන්දැයි නොදැන සිටිනවා. අනාවැකි කර ඇති ආකාරයට සාතන් දෙවියන් වහන්සේගේ ශුද්ධ සෙනග වන අපට පීඩා කරනවා. ඔහු විවිධ ක්‍රම සැලසුම් කරනවා. එසේ තිබියදීත් අන්තිමයතෙක් දෙවියන් වහන්සේගේ වටිනා පොරොන්දුව අල්ලාගෙන අලුත් ගිවිසුමේ දිවීම කෙලවර කරමු. අලුත් ගිවිසුමේ යථාර්ථය වූ නව යෙරුසලෙම් ස්වර්ගීය මෑණියන් මෙහෙයවන මග අනුව අප අන්තිමයතෙක් යමු. දේශනාව අවසන් කරමි. ඔබට බොහොම ස්තුතියි.